මල්ලි මොනවද ඕඩර් කරන්න කියලා ඉන්නේ මල්ලි බලබල ඉන්න එපා ඕනේ කෝඩ කරන්න මොනවද කන්නේ ලොබ්ස්ටර් එකක් දාන්නද බේට මල්ලි ලොබ්ස්ටර් ඩිෂ් එකක් දාන්න ලොබ්ස්ටර් ඩිෂ් එක ඒච්චර වියදම් කරගන්න එපා මල්ලි ඉතින් පණ්ඩිතනෝ ඉන්නද මේවා වියදම්ද මල්ලි මම හැමදාම දවල්ට කන්නේ ලොබ්ස් ඔබ දන්නේ නැති වුණාට මට තියෙන කනෙක්ෂන් වලින් ලංකාවේ කරන්න බැරි දෙයක් නැහැ මම දැන් ජනාධිපති මන්දිරයට ගියොත් සිකියුරිටි ගෙනලා සැලුට් ගාලා පිළිගන්නේ පොලිස් ප්‍රතිගේ නම් ජාල් පොලිසිය OIC ට වෙනකන් ඔය පොලිස් ලොක්කෝ ටික ඔක්කොම බොක්කෙන් මාදුරනවා හොඳට ආදුරනවා අය සිගරට් බොනවනේ සිගරට් බොන්න පොඩි උන්න බං මල්ලි මම ගංජා කුටු ඇසිඩ් ටැබ අයියා කොහොමද අයියට හැමෙන් ක්ලාක් සැලරියෙන් උච්චර ගේම ගහන්නේ සැලරි රස්සාව මම රස්සාව කරන්නේ හොබි එකට බ්‍රෝ මගේ ලංකාව පුරාම මල්ලේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ඒ ඉන්වෙස්ට්මන්ට් වලින් මම මාසෙකට වියදම් කරන්නේ 120ක් විතර. ඒ කියන්නේ ලක්ෂ 2ක් 3ක් තමයි මාසෙකට වියදම් කරන්නේ. අනිත් ඔක්කොම රීඉන්වෙස්ට් කරනවා. ඒ වලින් තමයි මම ජීවත් වෙන්නේ. I don't live off my salary bro. අන්නෝනේ ජාල OIC ට මේ රීල් එක කරන්න බැරි දෙයක් නෑ කියලා. ඒක නම් ලොකු උදව්වක් තියෙනවා OIC මාතර කියලා කරගන්න. මම ලයිසන්ස් ඉන්ෂුරන්ස් ගත්තොත් ගිහලා වාහනේ හවුවිලා උසාවි දාන්න. හෙරොයින්, කොකේන්, ක්‍රිස්ටල්, අයිස්, සිගරට් මොනවද බං? අයියේ අපිලනේ මල්ලි පොඩි හෙල්පයක් ඕනේ මල්ලි. මේ මාසේ මගේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක මල්ලි 3 මිලියන් මල්ලි 3 මිලියන්. හරිද? ඒක අද බැංක් එකට වැටෙන්න ඕනේ. තාම වැටිලා නෑ මල්ලි. ඔයා දැනට මේ බිල ගෙවන්න සමහර වෙලාවට අපි යනකොට වැටෙයි. මම ඒ වැටුණ ගමන් ATM එක අරගත්තා ඔයාට දුන්නා. හරිද? බය වෙන්න එපා මල්ලි. කිසිම දෙයකට බය වෙන්න. මේක අදට ඔයා ගෙවන්න කීයද රුපියල් 8000. හෙට උසාවි දවසේ OIC මාතර අදම කතා කරොත් ස්ටේට්මන්ට් එකක් දාගන්න බැරි වෙන්නේ නැහැ. අනේ ඒක කතා කරලා දෙන්න කොහොම හරි. එහෙම කරන්න පුළුවන්ද බල්ලි? එහෙම කොහොමද එකපාරට OIC එක කතා කරන්නේ? බල්ලි පිස්සුද? දැන් අයියම නිකුවේ OIC මාතර කරන්න බැරි දෙයක් නැහැ. OIC මාතර හොඳට අඳුරනවා කියලා. හරි OIC අඳුරනවා තමයි. අස්නේ OIC මාව අඳුරන්නේ. මෙන්න මේ ගණන් ඔය සිගරට් එක. Tiga tu pun datang kian nanti balik hati lau. Dah, aduh.